හායි ඔන්න අපි කතරගම ගියා. කියන්නේ 27 වෙනිදා ගෙදරින් 6:00 පිටත් උනේ. මෙන්න මේ කට්ටිය තමයි කතරගම ගියේ. ඔන්න අපි හයිවේ එකට යනවා. හොඳට බලලා හයිවේ එකේ එන්ට්‍රන්ස් එකට ගියා. ඊට පස්සේ අපි උදේට කන්න කියලා හිතලා තුරු සෙවන කියලා හයිවේ එකෙන් එක්සිට් වෙච්ච ගමන්ම තියෙනවා වෙලා ටික දුරක් යනකොට තියෙන්නේ මේ පොඩි කඩේ. ඒකේ එකට අපි ගියා. අපි උදේට කෑමත් හදාගෙන ගියේ. කෑම කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. කොත්තුමී හදාගෙන ගියේ 5 දෙනාටම. ඒකත් කන්න පුළුවන් හින්දා අපි මේ තැන තෝරගත්තා. මෙන්න මෙතන තමයි අපි උදේ කෑම ගන්න තෝරගත්ත තැන. පුටු 4යි තිබුණේ. එක්ස්ට්‍රා එකක් ගන්න වුණා. ඊට පස්සේ ඔය ඉන්නේ මම කන්න ලෑස්තිය. හැමෝම කනවා. එක එක්කනාගේ කොත්තුමී එක මම මේ කන ගමන් මේ තව යාළුවෙක් හම්බුණා. ඊට පස්සේ අපි කඩෙන් ඕඩර් කරා රොටි කරපිංචා තේ කියවට කරපිංචා පෑන් කියලා කියන්නත් පුළුවන්. කරපිංචා වලින් හදපු විශේෂ තේ එකක්. ඒතකොට මේ තියෙන්නේ චිකන් කියලා හිතලා රැවටෙන්න එපා. ඒ තියෙන්නේ මුං ඇට වලින් හදපු මුං ඇට හොද්දක් නිකන් පරිප්පු හොද්දක් වගේ. දෙකම රහයි පරිප්පු හොද්දයි මුං ඇට හොද්දයි දෙකම රසයි. මෙතන වකාලා කරපිංචා තේ එක බීලා හකුරුත් එක්ක ඒ වෙයිලා උක් යුෂ හකුරු. ඔක්කොම ගුණ දේවල් තිබුණේ. තරම කරපිංචා තේ එක හරිම රසයි. ඊට පස්සේ පොඩ්ඩක් කඩේ වටපිටත් බලලා වොෂ්රූම් ගිහිල්ලා ටික වෙලාවක් ඇවිදලා අපි යන්න පිටත් වුණා. අපි මේ විදිහට යන කතරගම බලා අපේ ගමන නැවත ආරම්භ කරා උදෑසන ආහාරයෙන් පස්සේ. ගොඩක් වෙලාවට ඉතින් හයිවේ එකේ කතරගම යනකොට පෙන්නන්න තියෙන්නේ හයිවේ එක විතරයි. යන ගමන් රස කතා ගොඩක් කියාගෙන අපි ඉස්සරහට ගියා. ඒ තමයි රස කතා කියන කතානායක. සමහරු නිදී ඔන්න අපට හම්බුණා වැටකේ යමල්. පූජා කරන එක හොඳයි කියලා කිව්වා. පිටි වැටකේ යමලුත් අරගෙන 3 wheel එකෙන් කිරිවෙහෙර බලා යන්න පිටත් වුණා. මේ අපි යන්නේ කලින් ගිය අම්මලා වැටකේ යමලක් වගේ වැටකේ යමලක් තියාගෙන ඉන්නේ මේ මම. අපි මේ යන්නේ අර චූටි පාලමෙන්. මම හිතන්නේ ඒකේ එන කට්ටියත් එනවා යන කට්ටියත් යනවා වාහනත් යනවා පයින් යන අයත් යනවා. පොඩි ට්‍රැෆික් එකක් වගේ චුට්ටක් තියෙනවා. හැබැයි අවුලක් නෑ. හැමෝම ගානට බැලන්ස් කරගෙන යනවා. මොකද හැමෝම භක්තියෙන් යන හින්දා රණ්ඩු වෙන්නේ නැතෝ යනවා. වැඩි ගාණක් ගන්නෙ නෑ. රුපියල් 200යි මේ පැත්තේ නම් කිරිවෙහෙරට ගන්න. කවුරු හරි මේ යන්න හිතන් ඉන්නවනම් මේක තමයි හොඳම දේ. කියන්නේ වැඩිලා තියෙන වෙලාව. මොකද අපි යනකොට 10ට විතර වුණා. කෑම කාලා පොඩ්ඩක් අපි රෙස්ට් එකක් අරගෙන ගියපු හින්දා. ඊට පස්සේ මල් එහෙම පූජා කරලා එළියට එනකොට අපි දේවාල පැත්තට යනකොට අපිට යාළුවෙක් හම්බුණා. මෙන්න මේ වගේ. ඊට පස්සේ තවත් යාළුවෙක් හිටියා. එයා නම් ටිකක් චන්ඩි. කැම දිනකොට ගන්නවා. කනවා. ඒක තමයි යාළුවගේ විශේෂත්වය.
ඔතන ඉන්නෙත් එහෙම තමයි සහ එයාලා ෆොටෝ ගන්න හරි ලස්සන පෝසස් වලට ඉන්නවා. චූටි වගේ ඈතට පෙනුනට ළඟට ගියාම එයාලා චූටි නෑ. ඒකනේ අලි කියන්නේ. ඊට පස්සේ කතරගම කලින් ගියාට මේ තැනට යන්න බැරි වුණා වතුර වැඩි වෙලා. හැබැයි අද අපි ගියපු දවසේ හොඳ වෙලාවට වතුර අඩු හින්දා මැණික්ගගෙන් එතර වෙන්න පුළුවන් වුණා. මේ තමයි එතෙන් යන තැන. ඇත්තටම හරිම ලස්සනට පිරිසිදුව තියෙනවා දැන්. ආස හිතනවා යන්න. හරිනම් එන්න ඕනේ පැත්තේ ඉඳලා මැණික්ගගෙන් එතර වෙලා දේවාලට ඇවිල්ලා ආවේ උනට අපි ගියේ කිරිවෙහෙර පැත්තේ හින්දා අපි කිරිවෙහෙරට ගිහින් ඊට පස්සේ දේවාලෙට ගිහින් කතරගම දේවාලෙට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි මෙතෙන් ආවේ. අපි මෙන්න මේ විදිහට මැණික්ගඟ තරණය කරා. ඒ වෙලාවේ ඇත්තටම අවුවයි. කකුල් දෙකට මාර සනීපයි. හරිම සිසිලසක් දැනුණා. පාලතුරු වට්ටි තියාගෙන ඉමීට කට්ටිය යනවා. පස්සේ දවල්ටත් කාලා කන වෙලාවට වීඩියෝ ගන්න හොඳ නැහැ. ඒව ගත්තේ නැහැ. ඊට පස්සේ අපි හවස ආවා. එනකොට ලස්සනට ඉර බැහැගෙන යනවා. බලාකුළුත් මාරම ලස්සනට තිබුණා. කැමරාවට වඩා පියවි හැසෙන් බලනකොට මාරම ලස්සනයි. ඒ වගේ දර්ශන ඇත්තටම ලස්සනයි. පස්සේ එකක් බලාගෙන අපි ගෙදර එන්න